ලියා කියන්නේ ඇත්තටම 100%ක් ලංකාවේ හතර නිෂ්පාදනයක්. අපේ බිසි ෂෙඩියුල් එකත් එක්ක ඇත්තටම අපිට වෙන වෙනම අපේ nails, hair, beauty ගැන හිතන්න අමාරුයි. ඉතින් ලියා කියන්නේ අපිට ඔක්කොම combination එකක් විදියට collection එකක්. ඉතින් ඇත්තටම එක product එකකින් ඔක්කොම ටික හැම ලේසියෙන් කරගන්න තියෙන හින්දාමයි මම ගොඩක් ලියා products වලට කැමති. ලියා කියන්නේ ඉතින් දශක ගණක් තිස්සේ අපේ රටේ හොඳ product එකක්. ලියා එකට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මොකද මට ලියා එක නිසා ගොඩක් මගේ රූපෙට වගේම මගේ දක්ෂතාවයට තැනක් ලැබුණ ලියා නිසා. ලියා කියලා කියන්නේ සුපුරුදු නාමයක් මට. මොකද මම ලියා බ්‍රෑන්ඩ් එකත් එක්ක එකතු වෙලා ඇත්තටම දැන් අවුරුදු 6ක් වෙනවා. ඒක මම හරි සතුටින් මතක් කරන්නේ. ලියා කියන්නේ ඇත්තටම හොඳ බ්‍රෑන්ඩ් එකක් සහ ගොඩක් කල් ඉඳන් අපි හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක්. මට සතුටුයි මේ වගේ ඒකට මට එන chance එක හම්බෙච්ච එක. ලියා පාවිච්චි කරන ගොඩ කාලෙක ඉඳන්. ඒකෙම මට chance එකක් හම්බෙයි කියලා හිතුවේ නෑ. මට ගොඩක් හැපි. ඔව් අනිවාර්යයෙන්ම අප්‍රේල් 13 රෑ 9ට ලියා ගෝල්ඩ් ටෙලිතරයක් ඔන්න විකාශනය වෙන ඔබ වෙනුවෙන්ම. ඉතින් අද එන්න බැරි වෙච්ච අයට ඔන්න එදාට බලන්න පුළුවන්. ප්‍රේක්ෂකයනුත් හරිම ආසාවෙන් ඉන්නවා මේ වගේ දැවැන්ත ප්‍රසංග නරඹන්න. ඉතින් මම හිතන්නේ ලියා ගෝල්ඩ් මේ වෙලාවේ අනුග්‍රහය දක්වලා කරන්නේ ලොකු දෙයක්. කියන්නේ ලියා වගේ අය අත්වල ගත්තාම ඒ ලැබෙන මාකටිං එකෙන් මේක හැමෝම පාවිච්චි කරන්න ගත්තොත් කියන්නේ තරු අතර තරු නොවන අය අතර තියෙන වෙනස හොයාගන්න බැරි වෙනවා. අපිට නැති වුණොත් එහෙම මේවා කරන්න ස්පොන්සර්ස්ලා අනුග්‍රහය ස්පොන්සර්ස්ලා නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒ හින්දා ලියා ගෝල්ඩ්ට මම ස්තුතිවන්ත වෙනවා ටෙලිතරු රැය ස්පොන්සර් කරන්න ආවට. ඇත්තටම ගොඩක් සතුටුයි. ගොඩක් සතුටුයි. මොකද සාරංගයත් එක්ක පළවෙනිතාවට මම ඇක්ට් කරනවා මේ ටෙලිතරු රැය. සෑහෙන කාලයකට පස්සේ අපේ ජෙනරේෂන් එකත් එක්ක සහ අපේ සීනියර් ආටිස්ට්ලා ඔක්කොම එකතු වෙලා ටෙලිතරු රැයක් කරනවා ලියා ගෝල්ඩ් එක. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයින්ට අලුත් අත්දැකීමක් වෙයි. ඉතින් සමහර වෙලාවට මේ වගේ අත්දැකීමක් ලබන්න හම්බෙන්නේ වසර අවසානයේ. ඉතින් වසර මුලම මේ වගේ දෙයක් අවුරුද්දකට කලින් හම්බෙන ලොකු ගිෆ්ට් එකක්. ඔව් ඇත්තටම මගේ මේ ෆස්ට් ටයිම් තමයි ටෙලිතරු රැයත් එක්ක එකතු වුණේ. ඉතින් එදා මෙදා තුර ඇත්තටම දක්ෂ රංගන ශිල්පියන් එක්ක මටත් මෙවැනි වේදිකාවක පර්ෆෝම් කරන්න ලැබිච්ච එක මම ඇත්තටම ඒක මගේ වාසනාව කියලා ඉතින් මම හිතන්නේ. ලියා ගෝල්ඩ් ටෙලිතරු රැයක් 2025 සමග සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන ඉතින් ගොඩාක් රංගන ශිල්පිනියන් මේකට සහභාගී වෙලා ඉන්නවා. ඉතින් ඒ අතර කෙනෙක් වෙන්න ලැබුණ එක ගොඩක් සතුටුයි. ඇත්තටම මා කිව්වත් වගේ අපේ ක්ෂේත්‍රයේ අය ගොඩක් කාර්යබහුලයින වෙන වෙනම වැඩවල. ඉතින් ඒ නිසා අද අවස්ථාවක් ලැබෙනවා හැමෝම මුණ ගැහෙන්න. ඉතින් ඒක හුඟක් හොඳ දෙයක්. ඒකම අද ප්‍රවීණයන් කීප දෙනෙකුටත් උපහාර පුද කෙරෙනවා. ඒකත් ඊටාම අගය කළ යුතු කාරණාවක් ඉතින්.